Okay, කාංචනා මෙතන වාට තියෙන්නේ මේ our success stories කියන pages ඇතුලේ වැඩ කරන එක. our success story කියලා කියන්නේ අපි වැඩ කරපු කට්ටියගේ details ටික එකතු කර ගන්න එක. දැන් මෙතන බලන්න pod 1, pod 2, pod 3 කියලා තුනක් තියෙනවා. හරි? එතකොට තව worksheet එකක් තියෙනවා වාට වැඩ කරන්න මෙන්න තියෙනවා මේ worksheet එක. දැන් මේ worksheet එක වාට හම්බුනෙන් පස්සේ මේ හැම කට්ටියගේම portfolios හදන්න වෙනවා වාට. එමීට දැන් අපි බලමු modern home gallery කියලා project එකක් තියෙනවා. ඒ modern home gallery කියන project එක මේක. හරි. ඒ project එක මම වෙන මොන හරි color එකකින් මෙහෙම mark කරගන්න. දැන් මම වැඩ කරන්න යන එක. ඒක pod 2 එකේ තියෙන එකක්. ඕනගේ නමක් තියෙනවා. එයා ශ්‍රී ලංකන් business එකක්. ඒ හැම එකම. ඒකට featured image කියලා තියෙනවා, cover image එක කරගන්න ඕන වැඩ මේ feature එක image එක හදන එක, cover image එක හදන එක, content එක හදන එක, pop up content එක හදන එක. ඒ හැම එකම හැදුවෙන් පස්සේ ආයක හදන්න පුළුවන්. ඒ ගැන තමයි අපි බලන්න යන්නේ. Okay, දැන් modern home gallery එකට featured image එකක් තියෙනවා. එතකොට ඒක done කියලා දාගන්න. cover image එකකුත් තියෙනවා, ඒක done කියලා දාගන්න ඕන. හරි? මම ඒක පෙන්නන්නම්. Okay. මෙන්න තියෙන මම cover image එක හදාගත්තා. cover image එක මම හදාගත්තේ Photoshop එකේ ගිහිල්ලා. image එකට size එක definitely බලපානවා. width එක 670යි, height එක 200යි, resolution එක 300යි. මෙහෙම මම ෆොටෝ එකක් හදාගත්තා. ඒගොල්ලෝගේ බිස්නස් එක මොකක්ද කියලා අඳුනගත්තෙන් පස්සේ ඒගොල්ලෝ කරන්නේ බෙඩ් ෂීට් විකුණන එක සහ ඒගොල්ලෝගේ මේ පිලෝ කේසස් ඒ වගේ දේවල්, බාත්රූම් සෙට්ස් එහෙමත් විකුණනවා. ඒකට ඒගොල්ලන්ගේ ලෝගෝ එක තරම් මම දැම්මා. ඒක වෙබ්සයිට් එකකින් ඔයා ගන්න පුළුවන් ලෝගෝ එක. ඒකට ඒක මම ට්‍රාන්ස්පරන්ට් කරගත්තා. මේ වගේ ලෝගෝ එකත් හදලා තියාගන්න. ඕකේ, ඉමේජ් එක ලෝගෝ එකේ සයිස් එක 100. ඊට පස්සේ කවර් ෆොටෝ එක size එක බලන්න. image size එක 600 500, width එක 600, width height එක 500, resolution එක 300 තියාගන්න. මේක ඔක්කොම හදාගත්තන් පස්සේ මේ image sizes තුන අපිට අවශ්‍ය වෙනවා. ඇයි? අපිට logo එකත් අවශ්‍යයි, තැන් වලට දාන්න cover photo එකත් අවශ්‍යයි, සහ මෙතන featured image එකත් අවශ්‍යයි. cover image කියලා කියන දිග එක. මේ 600 500ට කියන්නේ featured image කියලා. අනිත් එක modern home කියලා කියන එක logo එකත් හදා ගන්න ඕන. හරි? මේ ටික දැන් clear කියලා හිතනවා. දැන් මම site එකට අරන් ගියා නම් මෙන්න pod 2 එකේ modern home gallery එක featured image එක මේ හරිය දානවා. හරි, ඊට පස්සේ යාළගේ පොඩි content ටිකක් chat GPT එකකින් ලියා ගන්න පුළුවන්. ඒකටත් මම training එකක් දෙන්නම්. ඊට පස්සේ check the project කියලා button එක click කරාම බලන්න මෙතන අපි හදන අර cover image එක සහ ඇතුලෙන් සමහර contents තියෙනවා, ඒකත් දාලා තියෙනවා. heading එකක් අවශ්‍යයි එහෙම. එතකොට කවුරු හරි මෙතන click කරා නම් visit the site කියලා ඒගොල්ලෝගේ site එකට මිනිස්සු කෙලින්ම යන්න පුළුවන්. ඒතර modern home gallery කියන මේ site එක අපි හදපු එකක්. අපි හදපු project එකක් නිසා මිනිස්සු බලන්න පුළුවන්. ඒ නිසා තමයි මේ portfolio එක අපි හදන්නේ. So සම්පූර්ණයෙන් ඒකට arrangement එක කරගන්න ඕන. දැන් මම මේ guideline එක වල දුන්නා. මෙතන බලන්න සමහර projects තියෙන එක complete කරන්න. දැන් මෙන්න Angel Animal Rescue එක තාම complete නෑ. එයාලගේ cover photo එක missing. හරි. ඒතර මෙතන එයාලගේ link එක හරියට හැදිලා තියෙනවා. එතකොට තව මොනවා හරි ලියන්න පුළුවන් නම් ඒක ලියන්න පුළුවන්. හරි. හරි. එතකොට e-line advertising තාම ඉවර නෑ. ඒගොල්ලන්ගේ බටන් එකත් enable කරගන්න එක disable වෙලා තියෙනවා. එතකොට my herbal එක තාම ඉවර නෑ. එතකොට when who best car rental එක තාම ඉවර නෑ. මේක මම ඔයාලට දැන් අලුතෙන් එකක් හදලා පෙන්නන්නම් මෙතන. එතකොට ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී අලුතෙන් හදන දේ ගැන one by one අපි දැනගමු. okay? කියන්නේ ඇත්තටම ඔයා කරන්න ඕන වැඩ දැන් මම කරන්න යනවා. එතකොට ඔයා ඒක බලාගෙන කරන්න පුළුවන්. To be very frank, මම දැන් මේ introduction video එක කරන්නේ හේතුව ඔයාට මොකක්ද මේ our success story කියලා දැනගන්න ඕන නිසා. ඒතර මේ review එක ගොඩාක් important වෙනවා. ඒකත් මම කොහොමද insert කරන්න කියලා කියන්න. අර modern home එකට review එක එයාලා අපිට දාපු review එක තමයි මේක. පැහැදිලි කියලා හිතනවා. okay.